හෙලෝ ඉතින් ඇනි රිවර්ස් ඉතින් ඔන්න අද මං ඔයාලට රිව් කරන්න යන්නේ ජුට්සු කයිසන් කියන මාර්ම ලස්සන ඇනිම් එකේ 10 වෙනි එපිසෝඩය. ඉතින් මේ ඇනිම් එකේ මේ එපිසෝඩය ගැන කෙටියෙන් කියනවනේ යාළුවෝ මෙහෙමයි වෙන්නේ. ඉතින් මේ ඇනිම් එකේ මේ එපිසෝඩෙදි වෙන්නේ මෙගුමි සහ රෙගි අතර වෙන ෆයිට් එකක් තමයි මෙතනදී රිව් කරන්න යන්නේ. ඉතින් මෙන්න මේ ෆයිට් එක කොහොමද වෙන්නේ වගේම අපේ මෙගුමිගේ ඩොමේන් එක මෙන්න මේකදී ස්ටාර්ට් වෙනවා. ඉතින් යාට ඩොමේන් එක හරි සාර්ථකව ස්ටාර්ට් කරගන්න පුළුවන් නේද? මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් තියාගෙන අපි යමු අද මූවි එක්ස්ප්ලේන් එක බලන්න. ඔන්න බොයිස් ඉතින් එපිසෝඩ් එක ආරම්භයේදීම රෙගි කියනවා අපේ මෙගුමිට කෙන්ජකු මේකට බෝම්බයක් දාන්න තමයි යන්නේ. අන්න ඒ නිසා මම ගොඩක් කට්ටියව එකතු කරගන්නවා. ඒ කියන්නේ පවර්ෆුල් අයව එකතු කරගන්නවා මගේ පැත්තට. මොකද කිව්වොත් මට එයාලගේ පොයින්ට්ස් වටින නිසා කියලා. ඉතින් මේ වෙලාවේදී මෙගුමි අහන්නේ ඉතින් මේ කෙල්ලත් පවර්ෆුල්ද? ඇයි එයාව තියාගෙන ඉන්න කියලා. හපොයි නෑ මෙයාගෙන් නම් කිසි වැඩක් නෑ. හැබැයි මම මෙයාව තියාගෙන ඉන්නේ මගේ ගෲප් එකට කට්ටිය බඳව ගන්න. මෙයා තමයි මට උදව් වෙන්නේ. මම මෙයාව පාවිච්චි කරනවා විතරයි කියනවා. එහෙමද? එහෙනම් ඉතින් මටත් උඹේ ගෲප් එකට එන්න බෑ කියලා මේ වෙලාවේදී මෙගුමි කියනවා. මොකද කිව්වොත් ඔයා කට්ටිය යූස් කරනවා විතරයි. ඔයා කොයි වෙලේ හරි මේ කෙල්ලවත් මරලා දායි. ඒ වගේම ඔයාට මාව ඕන නැති වුණාම ඔයා මාවත් මරලා දායි. ඉතින් මට කිසිම අවශ්‍යතාවයක් නැහැ නිකරුණේ මැරෙන්න. ඒ නිසා මම උඹේ ගෲප් එකට එන්නේ නැහැ කියලා අපේ මෙගුමි මේ වෙලාවේදී රෙගීට කියනවා. හරි උඹේ තීරණය තමයි කියනත් එකම එකපාරට කොහෙන්ද මන්ද මිනිස්සෙක් කෙනා අපේ මෙගුමිට පහර දෙන්න. ඉතින් ඒකේ මිනිස්සයාට කරගන්න වෙන්නේ නැහැ. මොකද කිව්වොත් අපේ මෙගුමි හිතා ගන්නත් බැරි ඉක්මනට ඒ මිනිස්සයාට පහර දෙනවා. ඒත් එකම මෙගුමිගේ ඩිවයින් ඩොක්ටර් මෙන්න මේ රෙගි කියන කෙනා පහර දීලා තියෙනවා. ඉතින් ඒත් එකම එක ඇහැක් ඇවිල්ලා මෙතනදී පුපුරනවා. ඉතින් මේකෙන් කොහොම හරි අරයලා හිතන්නේ ඒ කියන්නේ රෙගිලා හිතන්නේ අපේ මෙගුමිලා මැරෙන්නේ නැති කියලා. ඉතින් ඒත් එහෙම නෑ. අපේ මෙගුමිලා කොහොම හරි එතන තිබ්බ බිල්ඩින් එකක රිංගලා බේරෙනවා. ඉතින් මේත් එක්කම අර අමුතු ඇහැක් ඇවිල්ලා පුපුරවනේ අන්න ඒ මිනිස්සයා අපිට පෙන්නනවා. ඉතින් ඌත් රෙගිගේ පැත්තේ කෙනෙක්. ඉතින් මෙයාලා මේක ප්ලෑන් කරලම තමයි කරලා තියෙන්නේ. ඉතින් එයාට පුළුවන් එයාගේ ශරීරයෙන් ඒ කියන්නේ එක එක අවයව අරගෙන ඒවා බෝම්බ වගේ වෙනස් කරන්න. ඉතින් ඒකෙන් තමයි පහර දීලා තියෙන්නේ. ඉතින් මෙයාදී රෙගි අහනවා උන් දෙන්න මැරුණාද කියලා. නෑ උන් දෙන්න බිල්ඩින් එක අසල රිංග ගත්තා කියලා මේ වෙලාවේදී අර අමුතු මිනිස්සයා කියනවා. ඉතින් ඒත් එක්කම අපිට පෙන්නනවා ආයත් මෙගුමිලාව. ඉතින් මේත් එක්කම රෙමි මේ වෙලාවේදී මෙගුමිට කියන්නේ ඔයා මට පොරොන්දු වෙන්න ඕනි මාව ආරක්ෂා කරනවා කියලා. රෙගිත් මට පොරොන්දු වුණා මාව ආරක්ෂා කරනවා කියලා. හැබැයි එහෙම වුන්නේ නැහැ කියලා මේ වෙලාවේදී අපේ මෙගුමිට කියනවා. උඹ නම් මහා ශාපයක් උඹ නම් මහා ජරාවක් කියලා මේ වෙලාවේදී අපේ මෙගුමි එක ප්‍රතික්ෂේප කරනවා. ඒත් එක්ක මෙතනට හොනක ඇවිල්ලා කියනවා අලුත් නීතියක් එකතු වුණා කියලා. ඉතින් මෙයාලට දැන් තමයි දැනගන්න ලැබෙන්නේ අලුත් නීතියක් එකතු වෙලා කියලා. හැබැයි මේ වෙලාවේදී නීතිය අහගන්න වෙන්නේ නැහැ. තවත් ගෙම්බ පාවිච්චි කරන එක මිනිස්සෙක් ඇවිල්ලා අපේ මෙගුමිලාට පහර දෙනවා. ඉතින් මේ ගෙම්බ දෙන්න එකතු වෙලා අපේ මෙගුමි පහර දෙන්න හදද්දී මේ මිනිස්සයාට අපේ මෙගුමි හොඳටම පහර දෙනවා. ඉතින් ලේ පෙරාගෙන ඉන්න මූට එක කඩුපාරයි. ඉතින් මුගේ කතාවත් එතනින්ම ඉවරයි. ඌත් එතනම ඩවුන් දානවා. ඉතින් ඊට පස්සේ මෙගුමි ගැම්මෙන් ඉද්දී හොනක ඇවිල්ලා ආයෙත් කියනවා අන්න අර මිනිස්සයා මැරුවට පස්සේ ඔයාට පොයින්ට් 5ක් එකතු වෙලා තියෙනවා කියලා. ඒත් එක්කම අපේ මෙගුමි කල්පනා කරනවා මං තවත් පොයින්ට්ස් එකතු කරන්න ඕනි. ඒක තමයි මෙතනදී වෙන්න ඕනි කියලා. ඉතින් ඒත් එක මෙතනදී පෙන්නන්නේ අපිට අපේ මෙගුමිව. ඉතින් මෙගුමි මොරාල් එකේ ඉන්න මේ වෙලාවේදී තමයි පෙන්නන්නේ. මට කලින් කියන්න බැරි වුණා. අර ඇඟේ අවයව වලින් පහර දෙන මිනිස්සයාගේ නම ඉයෝරි. ඉතින් එයාගේ දතක් කිසික් කරනවා මේ පැත්තට. ඉතින් ඒක නිකන් න්‍යාස්ටික බෝම්බයක් අතේ. ඉතින් ඒක අපේ මෙගුමි පැත්තට ඇවිල්ලා පුපුරන්න හදද්දී මං ආව බේර ගන්නම් කියලා මෙතෙන්ට එකපාරට අමුතු ජෝක කෙනෙක් වගේ කෙනෙක් එනවා. බලන්න උඹලා මට පහර දුන්නත් උඹලගේ ඔය ඍණාත්මක හැඟීම් වලින් මාව වටන්න බෑ. මට වෙලා තියෙන හානිය බිඳුවයි කියලා මේ වෙලාවේදී කියනවා. ඉතින් මෙයා ජෝක කෙනෙක්. හැබැයි මෙයාගේ ජෝක් වලට කවුරුත් hina වෙන්නේ නැහැ. ඉතින් මූනම් මේ වෙලාවේදී කියනවා මට වෙලා තියෙන හානිය 0 කියලා. හැබැයි ඉතින් මුගේ ඔළුව එක පැත්තකින් ලේ ගලනවා මේ වෙලාවේදී අපිට පෙන්නනවා. ඉතින් ඒත් එක යාළුවෝ මෙයාගේ නම මං ඔයාලට කියවනනේ. ඉතින් මෙයාගේ නම තමයි කුමිහිරෝ කියන්නේ මෙයාගේ නම. ඉතින් මේත් එක්කම අරුන් දෙන්නට නම් ඉතින් hina වෙන්න බැරි කමඩද කොහෙද කට වහගෙන ඉන්නවා. ඉතින් ඒත් එක්ක මෙයා මේ වෙලාවේදී කියන්නේ උඹලා වගේ බයගොල්ලන්ගේ බයගොල්ලු ප්‍රහාර වලින් මාව නවත්තන්න බෑ කියලා. ඉතින් මේ වෙලාවේදී අපේ මෙගුමිත් හිතනවා මට දැනට මෙයාව විශ්වාස කරන්න පුළුවන් කියලා. ඉතින් මල්ලි ඔයා බය වෙන්න එපා මං ඔයාව බේර ගන්නවා කියලා මේ වෙලාවේදී මෙන්න මේ මිනිස්සයා කියනවා. ඉතින් ඒත් එක්කම අපිට පෙන්නන්නේ අන්න අර න්‍යාස්ටික කාර්යයා ආයෙත් අපේ මෙගුමිට පහර දෙන්න තමයි හදන්නේ. ඉතින් මේත් එක්කම අරුණන් කියන්නේ උඹලා මහා ශාපයක් කියලා එකපාරටම
මං ඔයාලට මෙන්න මේ විදිහට පහර දෙන්නම් කියලා මෙතනදී නටන්න පටන් ගන්නවා. අර දෙන්නත් කන්ෆියුස් වෙනවා. මොකද කිව්වොත් මූ පහර දෙනවා කියලා කරන්නේ නටන එක. ඉතින් එයාලා නම් බලාපොරොත්තු වෙන්නේ ලොකු ප්‍රහාරයක්. ඒත් එක්කම ඉතින් මෙන්න මේ මිනිස්සයා නටල ඉවරලා මම මේක ගෑනු ළමයින්ටත් කරලා තියෙනවා කියලා වයිෆයි කියලා කෑ ගහනවා. ඉතින් මේ වෙලාවේදී කුමි හීරෝ ගිහින් ඉයොරිට එක පහරක් ගහනවා. ඉතින් මේ පහරට මුව බිත්ති දෙකක් විතර කඩාගෙන විසික් වෙනවා. ඉතින් මේ මැද්දට හොන කෙනා. ඉතින් හොන කැවිල්ලා මේ වෙලාවේදී මේ කට්ටියට පෙන්නනවා අලුත් නීතිය. ඉතින් අලුත් නීතිය දාලා තියෙන්නේ හිගොරුමා කියලා මේ වෙලාවේදී මෙගුමි දකිනවා. ඉතින් මෙගුමි මේ වෙලාවේදී සතන අත්තරින්න තමයි යන්නේ. මොකද කිව්වොත් මෙයාට දැන් සටන් කරලා වැඩක් නැහැ. යූජියාගේ වැඩේ කරලා ඉවරයි කියලා මේ වෙලාවේදී මෙයා හිතනවා. ඉතින් ඒත් මෙගුමි කියනවා කුමියුරෝට ඔයා ගිහිල්ලා අයෝරිය බලා ගන්න මම මේ රෙගියෝ බලා ගන්නම් කියලා. ඉතින් කට්ටිය ෆයිට් එකට මාරෝ මොරල්ලගේ එන්ඩ් වෙනවා තමයි අපිට මෙතනදී පෙන්වන්නේ. ඉතින් මෙයා මාරම අතල්ලගේ අන්න අර ඉයොරි කියන එකාට සුපිරියට පාර දෙනවා. අවානකින් වගේ මූණ වහලා ඉවර වෙලා ඌ පිටිපසට ගිහිල්ලා ඌගේ පොයින්ට් එකටම පාර දෙනවා. ඉතින් මේක නම් උට දරා ගන්නත් බැදනම් මාර වේදනාවක් දැනෙන්නේ නැති. මොකද කිව්වොත් සුපිරි ෂොට් එකක් තමයි වදින්නේ. ඒත් එක්කම පයින් පාරක් ගැහුවට පස්සේ ඌ ඩවුන්. ඉතින් මේත් එක්ක මම යනවා මල්ලි උඹ මැරෙන්න නැතුව ඉඳපන් කියලා මෙයා මෙතනින් යනවා. ඉතින් අපේ මෙගුමි දැන් හදන්නේ අරයත් එක්ක තියෙන සටනට සූදානම් වෙන්න. මම උඹට chance එකක් දෙන්නම්. උඹ මගෙත් එක්ක ෆයිට් කරන්න එපා. මගේ කාරණාව දැන් ඉවරයි. මම මෙතෙන්ට ආපු. ඒ නිසා මම යනවා. මට වද දෙන්න නැතුව ඉඳපන්. එතකොට මම ඔබට කිසිම කරදරයක් කරන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් අරට ඕන ෆයිට් කරන්නම තමයි. ඉතින් ඊට පස්සේ එයා එයාගේ ශිකගාමි කෙනෙක්ව මවලා ඉවරලා අන්න අර මනුස්සයාට හොඳටම පාර දෙනවා. ඉතින් රෙගි පුළුවන් තරම් දුවගෙන යනවා. ඉතින් එයාට කොහොමවත් බෑ මේ වතුරත් එක්ක ෆයිට් කරන්න. මොකද කිව්වොත් එයාගේ ඇඟේ තියෙන ටිෂු වගේ දේ තමයි එයාගේ කර්ස් යුනිට්. ඉතින් ඒක නිසා එයාට පහර දෙද්දී ඒ වතුර තමයි හොඳම දේ කියලා එයා දන්නවා. ඉතින් එයා ඒකෙන් බේරෙන්න ගොඩ try එකක් වගේම දෙනවා. ඉතින් කොහොම හරි මෙයා මෙහෙම escape වෙලා එක තැනකට එනවා. ඉතින් මෙතනදී එයා එක ටෝකන් එකක් පුච්චනවා. ඉතින් ඒත් එක්කම එයා කියන්නේ මේ ටෝකන් එකේ බලයෙන් මට පුළුවන් මගේ නැති වුණ සියලුම එනර්ජි එක ලබා ගන්න කියලා. ඉතින් ඒත් එක්කම එයා කියනවා උඹ දුර්වලයි. දැන් උඹ ගාව කිසිම බලයක් නැහැ. හැබැයි මම ආයෙත් හීල් වෙලා ඉන්නේ. ඉතින් දැන් උඹට මැරෙන්න වෙනවා කියලා. ඉතින් මම දන්නවා මට සටන් කරන්න බෑ කියලා. ඉතින් ඒක තමයි මම මෙතනින් ස්කේප් වෙන්න යන්නේ කියලා මෙගුමි මේ වෙලාවේදී එයාගේ ශිකගාමි කෙනෙක්ගෙන් මෙතනින් ස්කේප් වෙනවා. ඉතින් මේ වෙලාවේදී රෙගි එයාගේ කර්ස් එනර්ජි එක පාවිච්චි කරලා ඉවරලා ස්කූටර් එකකුයි සෙල්ෆෝන් එකකුයි මවලා ඉවරලා අන්න ඒ දෙක යූස් කරලා අපේ මෙගුමිව ෆලෝ කරනවා. ඉතින් මෙයාලා කොහොම හරි එහෙමම ගිහින් නවතින්නේ එක ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක. ඉතින් මෙතනදී රෙගිගේ මෙගුමි හොඳටම ගුටි කනවා. ඒත් එක්ක මෙගුමි කල්පනා කරනවා මගේ ඩොමේන් එක මේ වෙලාවේදී මං කරොත් හරි කියලා. හැබැයි ඒක අසම්පූර්ණ ඩොමේන් එකක්. කමන්නේ මෙතන තියෙන්නේ හිස් අවකාශයක්. ඉතින් ඒ නිසා මේ අවකාශයේ විතරක් සීමා වෙන්න මම මගේ ඩොමේන් එක ක්‍රියාත්මක කරනවා කියලා මේ වෙලාවේදී මෙගුමි හිතනවා. ඒත් එක්කම එයා එයාගේ ඩොමේන් එක එක්ස්ප්ලেইন කරන්න පටන් ගන්නවා. ඩොමේන් එක්ස්ප්ලැනේෂන් සිමිරා ෂැඩෝ ගාඩන් කියලා ඉතින් එයාගේ ඩොමේන් එක එක්ස්ප්ලැනේෂන් කරන්න පටන් ගන්නවා. ඉතින් එයාගේ ඩොමේන් එක ක්‍රියාත්මක වෙනවත් එක්කම මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් යාළුවනේ එපිසෝඩ් එකේ වුණ වැරදි එහෙම තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මතක් කරනවා වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්න. ඒකෙන් තමයි තවත් කෙනෙක්ට මේක රෙකමන්ඩ් වෙන්නේ. එහෙනම් හැමෝටම සයෝනාරා.